රයිට්. ඔන්න පුතේ තවත් ජ්‍යාමිතිය ගානක් තියෙනවා part 1 එකේ එන. හරිද? රයිට්. මෙතන පොඩ්ඩක් ඉන්න බලමු. වෘත්තයේ කේන්ද්‍රය OA හරි ABC හා D ලක්ෂ වෘත්තයේ මත පිහිටා ඇත. ලක්ෂ 4ක් වෘත්තයේ මත පිහිටලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ඒක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. AD පාදයේ ඊටෙක් දික් කර ඇත. හරි. D ඇති තොරතුරු භාවිතයෙන් x හි අගය සොයන්න. වැඩේ කරන්න පුළුවන්. ඊට කලින් මම අර හැම වීඩියෝ එකකම කරනවා වගේ පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන එන්නම්. පළවෙනි එක තමයි වෘත්තවල තියෙන කෝණ. හරි? එහෙනම් වෘත්තවල අපි ඉගෙන ගන්නවා පුතේ. හරිද? මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තාම හරි? කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. හරි? එයා වෘත්තය ආපාතනය කරන කෝණය. ඒ ලක්ෂ දෙකෙන් නම් හොඳේ. වෘත්තය ආපාතනය කරන කෝණය වගේ කී ගුණයක්ද? මෙයා දෙගුණයක් වෙනවා. හරිද? මෙයා x නම් මෙයා 2x වෙනවා. හරි මෙයා x නම් මෙයා 2x. මෙයා 60යි නම් මෙයා 120යි. මෙයා 50යි නම් මෙයා 100යි. හරි? මේක කට්ටිය පටලව ගන්නවා මෙන්න මෙහෙම දුන්න ගමන්. කොහොමද දුන්න ගමන්ද? මෙන්න තියෙනවා අර විදිහමයි. ඔන්න අරයන් දෙකක් ඇවිල්ලා මෙතන තියෙනවා මේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. ඒ ලක්ෂ දෙකේ ඉඳන්ම තමයි පුතේ මෙන්න මේ වෘත්තය ආපාදනය කරන කෝණය හැදෙන්නේ. එහෙනම් මෙයා 2x නම් මෙයා කීයද? x. ඕක අර හැඩේ වෙනස් වෙච්ච ගමන් කට්ටිය පටලව ගන්නවා. තේරුණා නේද? රයිට්. ඔන්න ඒක එක පොයින්ට් එකක් මෙතනට ඕන වෙන. ඊළඟ එක තමයි වෘත්ත චතුරස්‍රයක අපි දන්නවා. මේක දික් කරන්න මෙහෙම. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මොකද්ද මේ? බාහිර කෝණය. මෙයා මම ගන්නම් A කියලා ගන්නම් A. මෙන්න මේ බාහිර කෝණය පුතේ කාටද සමාන වෙන්නේ? අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එහෙනම් මෙයක් A. මම හේතු හොයන්න යන්නේ නැහැ දැන් මොකද? හරි. එහෙනම් මේ දෙන්න සමාන වෙනවා. රයිට්. ඒකට සමාන කරන්න ක්‍රම තියෙනවා. ඒවට මම වෙලාව ගන්නේ නැහැ දැන්. රයිට්. දැන් එහෙනම් අපි උත්තරේ ගමු. නේ බලන්න. පටන් ගන්නවා මෙතන මේ කේන්ද්‍රයේ ආපාදනය කෝණය අංශක 200යි. එහෙනම් මෙයාගෙන් හරි අඩක් නේද පුතා මෙතනට එන්නේ. කීයක් එනවද එහෙනම්? මෙයා 200 යන මෙයා එනවා අංශක 100ක්. වැඩේ තේරුණාද? හරි. දැන් බලන්න මෙයා මෙන්න මෙතන තියෙනවා වෘත්ත චතුරස්‍රය. එයාගේ පාදයේ දික් කරනවා තමයි මෙන්න මේ x හැදෙන්නේ. එහෙනම් මෙන්න මේ x සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. තේරෙනවද? එහෙනම් කවුද අභ්‍යන්තර සම්මුඛ කෝණය? 100යි. එහෙනම් උත්තරේ කෙලින්ම ලියන්න පුළුවන් x සමානයි 100යි. මෙච්චරයි බලාපොරොත්තු වෙන්නේ වගේ උත්තරේ. හරි මෙච්චර ආයෙ හැලි ලියන්න අවශ්‍ය නැහැ. ඔක හරි ගියාම ඔයාලට හම්බ වෙන ලකුණු දෙකක්. හරිනේ? ඔයාලට අවශ්‍ය නම් එක පියවරක් උඩින් ලියන්න. දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් ABC සමානයි 100යි. හරි නිකන් හරි ඔයාගේ අවසාන පිළිතුර වැරදුනොත් එහෙනම් මෙතනට ඔයාලට හම්බ වෙන ඉඩ තියෙන ලකුණක්. හරිනේ? වැරදුනොත්. හරි නේද? රයිට්. එහෙනම් පුතේ යාළුවන්ටත් බලන්න ෂෙයා පාරක් දාගෙන යන්න. කමෙන්ට් එකකුත් දාන්න. රයිට්. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.